Hi guys, good morning. මේ දැන් වෙලා උදේ 5යි. තාම එළිය වැටලා නැහැ, කළුවර වෙලා තියෙන්නේ. හරියටම කිව්වොත් අද ටිකක් දුර ගමනක් යන්නේ. යුරෝපේ පළවෙනි රට ලැට්වියා, දෙවෙනි රටට කිව්වොත් හරි. ගොඩක් දුර කිව්වට ගොඩක් දුරක් නෙමෙයි, අල්ලපුරට යන්නේ. පැය 3ක විතර රයිඩ් එකක් තියෙන්නේ. අපි බලමු කොහමද එහෙ කියලා. අල්ලපුරට කිව්වට මේ කොහෙද කියලා කියන්න බැරි වුණානේ. ලිතුවේනියා විල්නස් යන්නේ. උදේ පාන්දර මේ ට්‍රැම්ප් නෑ. ස්කූටි එක තමයි යන්නේ. කියනවා QR එකක් ස්කෑන් කරන්න තියෙන. තියෙන්න. ස්කෑන් වුණා. දැන් ඉතින් රයිට් තමයි. එහෙනම් හම්බෙන්න. දැන් වෙලා උදේ 5:00යි. මේ යුරෝපයේ ඇවිල්ලා පළවෙනි රටකට යන්නේ අනිත් රටට. ඒක වෙනම ෆීලිං එකක්. දුරනේ, ගොඩක් දුර නෙවෙයි යන්නේ. ළඟම තියෙන රට ලිතුවේනියාවට. කැපිටල් එක කියන්නේ විල්නස් කියලා. එහෙට තමයි යන්නේ බලන්න. ඇත්තටම තව බස් එකකින් යන්න තියෙන්නේ. ෆ්ලයිට් එකකින් යන්නේ. කිලෝමීටර් 290ක් විතර බස් රයිඩ් එකක් තියෙන්නේ. පැය 3න් යනවා ඒක. උදේ 6යි 10ට බස් එක තියෙන්නේ. දැන් ආවා බස් ස්ටේෂන් එකට ආවා. දැන් ආවා බස් ස්ටෑන්ඩ් එකට. ප්ලැට්ෆෝම් එක හොයාගන්න ඕනේ කොහෙද කියලා. බස් එක ඇවිල්ලා දන්නේ නැහැ. ලෙක්ස් එකක් දාලා තිබ්බේ. තාම බස් එක ඇවිල්ලා නැහැ. එතකොට පිටු පාවෙනවා. බලමු අපි. බෝඩ් ගහලා තියෙනවා. මොකද යන්නේ කියලා. කොහෙද යන්නේ? බස් එක යනවා. අපි යන්නේ කස්තරියම අනිත් එක
ඇසා මේ දැන් ඉන්න තැනට යන්න ඕනේ. ඇත් තියලා තමයි ඉතින් කෙවදින්න. බස් කාඩ් එක ගන්න ආවේ දවස් 3ටම 1:60යිද නවසන් එකකින් අරගෙන එතකොට ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ 18ට යන්න අද රස්න මාර අවසරයි මේ 18 වුණාට බස් කාඩ් එක ගත්ත දවස් 3ටම උනේ 3:10යි බස් එකේ ටිකට් එක නේ 10යි මෙහෙට එන්න දැනට 13:10ක් ගිහින් තියෙනවා බස් ටික දැන් ඉන්න තැනට ගිහිල්ලා බෑග්ස් තියලා තමයි ආයේ ඉන්න ඕනේ මේ සිටි එකට ඇවිදින්න මේ ඕල් සිටි එකක් තියෙනවා සුපර් තාතන් ටිකක් තියෙනවා බලන්න බලමු දවස් 3ක් ඉන්න යන්නේ මේ බස් එකේ එතන ගිහින් තමයි ඒක ප්ලෑන් එක. ලන්ච් එක අරගෙන දැන් ඉදිරියට යනවා. හවස 3 වෙලාව මේ ඕල් සිටි එකක් තියෙනවා මේ පැත්තට යන්න කියලා බැලුවා. පැය භාගයක විතර බස් රයිඩ් එකකින් පස්සේ අපි ආව ප්ලේස් එකකට. කොහොමද කියන්නේ? චෙරි බ්ලසම්ද නැත්තම් වෙන මොකද්ද? දන්නේ නැහැ. උනාට සෙනග නම් ගොඩයි. God. සෙනග නම් ගොඩයි. ඒ වුණාට ලස්සනයි. පළවෙනි පාරකට තමයි මෙහෙම ලව භූමියක් එක්ක
කියන්නේ නෑ වෙනම පිස්සුවක් මේ මාරම ලස්සනයි හවසට. දැන් හවස 5යි වෙලාව. අද සන්සෙට් එක රෑ 8:00 තිබ්බේ. තාම පිර උඩ තියෙන්නේ. අහසට. ඒක. දැන් එහෙනම් මල් බලලා ඉවරයි. මල් අතර සමුදීලා අනිත් තැනට යන්න බැලුවේ. දැන් ටිකක් කලුවර වෙන්න යන්නේ. තාම එළිය තියෙන උනාට අපේ දෙකකින් කර කලුවර නෝ. ඉතින් හරි වැඩ වගේක් තියෙනවා. තව ටිකක් කරගන්න. ඒ ටිකක් කරගන්න ඕනේ. එහෙනම් අපි ආයතනෙකින් හම්බෙමු. තව කට්ටිය ඉන්නවා. කට්ටිය සමහර කට්ටිය පෙන්වන්න බෑ. සමහර කට්ටිය මේ තහනම් වෙලා තියෙන පෙන්න. ඒකින්ද සෝලෝ වගේ තමයි යන්නේ. කොෆි එකක් බොන්න යන්නේ. ඉතින් මොකද කැපචිනෝ with chocolate එකක්. sugar. එහෙනම් චෙක් කරන්න ඕනේ. Palaukite, prašau, patvirtinimo. Pasirinkite pageidaujamą produktą. Ačiū, irgi tokia. පිටිවිනියා ගමනේ පළවෙනි දවස් අද ඔහොම ඉවර කරනවා. දැන් ඔඩු ටිකක් කරගෙන මේ ඉන්න තැනට යන්න ඕනි. දින එක හදලා කාලේ හෙට තමයි ආයෙ උදේම යන්න ඕනි මේ ඕල් ටවුන් එකට. ඕල් ටවුන් එකට යන්නම් කියලා හිටියද අද යන්න බැරි වුණා. අතන චෙරි බ්ලසම් බලලා ටිකක් කට්ටියට මහන්සි කියලා දැම්මා. මේකින්ද ආයෙ එහෙනම් හෙට දවසේ හම්බෙමු. තවත් වීඩියෝ එකක්. ජය බබා ඉස්මීන්. එයාට කන්න බඩු තෝරන්න ආවා. තෝරන්නේ ගන්න. 1 hour later. අපි අද කන්න යන්නේ. ඒකත් ලස්සනයි.